2025 වෙසක් පොහොය නිමිති කරගෙන අපේ ධර්මදූත මහා විද්‍යාලයේ සූදානම් කළ වැඩසටහනේ අද දිනයට නියමිතව තිබුණ බෞද්ධ සහ දෙමාපියන්ගේ ගී රස වින්දන වැඩසටහන සිද්ධ කළ හම්බන්තොට අධ්‍යාපන කලාපයේ ගුරු උපදේශක අජිත් ප්‍රසන්න මහත්මයාට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. මම ගොඩක් සංවේදී වුණා අර සර් කිව්වාගේම දරුවෝ විදුහල්පතිතුමා ආචාර්ය මණ්ඩලය එහෙම සංවේදී වුණා කියලා කියන්නෙම ඔබේ වැඩේ සාර්ථකව සිද්ධ කළා කියන එකයි. වෙන වැඩ කළා නම් කෑකෝ ගැහුවා නම් එක් සවන් නොදුන්න නම් වැඩේ අසාර්ථකයි. ඒක නිසා පුතේ වැඩසටහන කොහොමද? ඔයාලට දැනුනේ කොහොමද? එක දරුවෙක් කිව්වා හොඳයි කියලා, තව දරුවෙක් කිව්වා හොඳයි කියලා. මම හිතනවා ටීචර්ලාගෙන් ඇහුවනම් කියයි අති විශිෂ්ටයි කියලා. ඒ හොඳයි කියලා කිව්ව විදිය ටිකක් හොඳ මදි මට නම්. නමුත් කතා නොකර හිටියට වඩා හොඳයි කතා කළේ. අජිත් සර් මම මේ වතාවෙත් උත්සාහ කළා උඩට නෑවිත් ඉන්න. එක හේතුවක් නිසා උඩට ආවා. හේතුව තමයි මගේ උස ගැන හිතලා තමයි මම ඉස්සරලා ආවේ. නමුත් මේ වෙලාවේ ආවේ වෙන හේතුවක් නිසා. මම ගරු විදුහල්පතිතුමාට මේ වැඩේ න්‍යාය පත්‍රය නැතත් ගරු විදුහල්පතිතුමාට නියෝජ්‍ය විදුහල්පතිතුමාත් කමිලා ඉන්නවා. එතුමාට නියෝජ්‍ය විදුහල්පතිතුමිය ආචාර්ය මණ්ඩලයේ සියලු දෙනාට ඒ වගේම අජිත් සර්ට ප්‍රසන්න සර්ට ආරාධනා කරනවා. පැයකුත් විනාඩි 45ක් මේ දරුවෝ මේ වැඩෙත් එක්ක හොඳටම හිටියා. ධර්මදූත මහාවිද්‍යාලයේ නමට ඔබින විදියට හිටියා. ඒක නිසා වෙනද අප්පුඩි ගැහුවේ දරුවෝ අපි ගුරුවරු හැටියට අපි අප්පුඩියක් ගහමු අපේ දරුවන්ට. අපේ දරුවෝ මේ වැඩෙත් එක්ක හොඳට හිටපු නිසා තමයි මේ වැඩේ සාර්ථක වුණේ. පුතේ අර අජිත් සර් කිව්වා වගේ මින් පස්සේ ඔබේ භාවිතාව තුළින් තමයි මේ වැඩේ සාර්ථක වුණාද නැද්ද කියලා තීරණය වෙන්නේ. ඒක නිසා අයත් මතක් කරමින් ඊළඟට තිබෙන ස්තුති කතාව සාමාන්‍යයෙන් අපි මාලිගාවක් දැක්කහම ඒ මාලිගාවේ ශ්‍රී විභූතිය ලස්සන ගැන කතා කරනවා. නමුත් ඒකට එකතු වෙච්ච වැලි ගැඩොල් ගැන කතා කරන්නේ නැහැ අපි. නමුත් මේ වෙලාව ඒ වැලි ගැඩොල් ගැන කතා කරන්න මේ වැඩසටහන සූදානම් කිරීමේදී ගරු විදුහල්පතිතුමාගේ නියෝජ්‍ය විදුහල්පතිතුමාගේ නියෝජ්‍ය විදුහල්පතිතුමියගේ ඇතුළු ආචාර්ය මණ්ඩලයේ සියලු දෙනාගේම දූ දරුවන්ගේ හැම දෙනාගේම සහයෝගය හම්බ වුණා. ඒ අතරත් මට ලොකුවට දැනෙන චරිතයක් තිබ්බා. ඒ තමයි කැලුම් සර්. ඊයේ තමයි වැඩේ බාර දුන්නේ. අද ඊයේ දවසෙත් මහන්සි වෙලා ඒ වගේම අද උදේ 6:00ටත් ඇවිල්ලා වැඩසටහන පටන් ගන්න කනොත් මහන්සි වුණා. මට දැනුණා හොඳ මේ එක්ස්ට්‍රා එකක් දැනෙච්ච ගතිය. ඒ කියන්නේ මේ වැඩේ හොඳටම කරගන්න උනාම තිබ්බා කියලා මට හොඳටම දැනුණා. එයත් මේ වෙලාවේ සිහිපත් කරමින් ස්තුති කතාව සිද්ධ කිරීම සඳහා මා ගෞරවයෙන් යුක්තව ආරාධනා කරනවා අපේ පාසලේ ගරු නියෝජ්‍ය විදුහල්පතිතුමියට. දෙපළකම සහ විද්‍යාර්ථීතුමාගේ ආචාර්ය මණ්ඩලයේ සහ දර්ශකයන්ගේ අවසරයි සමාන නියෝජ්‍ය විද්‍යාර්ථීතුමාගෙන් I think අද ඇත්තටම ගොඩාක් අත්දැකීම් වැඩසටහනක් නේ. ඔයාලට කොහොමද දැනෙන්නේ? මේ දරුවෝ ගොඩාක් හොඳට හිටියා. කෙනෙක් දෙන්නෙක් අර පොඩ්ඩක්
එයාලට විනය පොතක් හදාගන්න බැරුවට ඒගොල්ලෝ හොඳට හිටියා වුණාට. ඉතින් මම ගොඩාක් සතුටු වෙනවා. දරුවෝ ටිකයි ආවේ අද පැමිණිලා සිටින පොඩ්ඩයි. ඒ උනාට ආව ටික දෙනා. තමන්ට අවශ්‍ය දේවල් ලබා ගත්තා කියලා මම හිතනවා. ඒ කියන්නේ තමන්ට ගොඩාක් ලොකු ඕවදනක් ලැබුණා නේ. මම හිතන්නේ මගේ ජීවිතේටත් ලැබුණා ඒ වගේ ඕවදන් රාශිය. එතකොට අපි කියන්නේ පුතේ තාම මොනවාද? දේවල් එකතු කරගන්න අය ජීවිතේට තාමත් අපි දේවල් එකතු කරගන්නවා. එතකොට මගේ පුතාලා තාම පොඩිනේ නේද? එතකොට ඔයාලට ගොඩාක් දේවල් එකතු කරගන්න තියෙනවා. අපේ විදුහල්පතිතුමා ඒ වගේම අපේ ආදරණීය මහින්ද සර් ඇවිල්ලා මේ වැඩසටහන ප්ලෑන් කරනකොට අපි එච්චර හිතුවේ නෑ මෙච්චර සාර්ථක වැඩසටහනක් කියලා. ඒකට අද මේ වැඩසටහන යද්දි පුදුමාකාර සතුටක් දැනුණා. දරුවෝ ඒකට සමන් දීපු විදියෙන් දරුවෝගේ ආකල්ප දැන් අර සර් කිව්වන් පස්සේ සින්දුව පොඩම මොනවානි කියලා දරුවෝ ලස්සනට ඒක කරා. ඒකට මගේ දරුවෝ හිතනවා ඇති මේක ඇත්තටම මට හිතෙනවා දරුවන්ට දැනුණා කියලා. ඒක අපිට ගොඩක් සතුටුයි. ඒ වගේම අපේ කැලමස මේක ගොඩාක් අර මහන්සි වුණා ඒ වැඩසටහනේ ඊට ටික ගන්න ඊට පස්සේ මේක සැලසුම් කරන්න. ඇත්තටම හොඳම සම්ප්‍රදායකය තමයි අද අපි සහභාගී කරවගත්තේ අපේ පාසලේ. ඒ කියන්නේ මේ වැඩසටහන කරවන්න මම හිතනවා හොඳ කල්යාණ මිත්‍රෙක් තමයි අපි සහභාගී කරගත්තේ මේක කරන්න. ඒ වගේම සුසන්ත මහත්මයාත් අපිට සහයෝගය දක්වන්න ඇවිත් තිබුණා. එතුමාට බොහොම ස්තුතිවන්ත වෙනවා. අපේ විදුහල්පතිතුමා මේ වගේ වැඩසටහනක් කරවන්න මේ වගේ ඒ කියන්නේ අධ්‍යාපනයේ පරිබාහිරව අපේ දරුවන්ට හැමදාම අපි අධ්‍යාපනයෙන් දෙන්නේ. ඉතින් මේ අවස්ථාවේ වෙසක් අසිරිය විඳ ගන්න දරුවන්ට මේ වගේ වැඩසටහනක් කරවන්න සර්ට ඒ ආකල්ප වලට ඒ වැඩසටහන කරවන්න මඟ පෙන්වීම ගැන මම ගොඩාක් අපේ විදුහල්පතිතුමාට ස්තුතිවන්ත වෙනවා. ඊට පස්සේ නියෝජ්‍ය විදුහල්පතිතුමා අපිට සහයෝගය දැක්වා. ඒ වගේම ආචාර්ය මණ්ඩලයේ හැමෝම දරුවෝ අතරට ඇවිල්ලා දරුවෝ මෙහෙව ගන්න ගොඩක් උදව් උපකාර වුණා. ඒ සියලු දෙනාටමත් මම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මගේ දරුදරියන්ට මේ වැඩසටහන තුළ තමන්ගේ විනය හොඳින් හසුරුව ගනිමින් මේක අපිට සාර්ථක කරගන්න පුතාලා තුළ දැක්වූ සහයෝගයට ඉතාමත් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම පොඩි දෙයක් නැවත කියන්න වෙනවා. සර් මේ වැඩසටහන කිරීමේ අරමුණ තමයි පුතාලගේ අඩුපාඩු හදාගෙන මොකද කරගන්න ඕන? මොකද කරගන්න ඕන? අඩුපාඩු හදාගෙන ඔයාලගේ ජීවිතේ ලස්සන කරගන්න ඕන. නේද? එතකොට අපි ජීවිතේට දේවල් එකතු කරගත්ත නම් මේ තුලින් පුතේ ඔයාලා ඊට වඩා දේවල් ගොඩක් එතනින් එකතු කරගන්න ඇති. අර සර් කිව්වේ අවසාන සින්දුව සර් කියපු එක නෙවෙයි අර ගායකයා කිව්ව අවසාන සින්දුව මොකක්ද? කවුද එකතු කරගන්න ඕනේ මිතුරු? කැපේ දින්න අයද? කවුද? අපේ හැම දෙයකදීම දුකේදී සැපේ දෙකේදීම ඉන්න හොඳ මිතුරු එකතු වෙන්න කියලා තමයි මේ මැරෙන වෙලාවියා ප්‍රාර්ථනා කරන්නේ. නේද? ඒ අයියා ප්‍රාර්ථනා කරා අයියා පුතර දුක් වුණාද දැක්කද? තමන් යාළුවොත් එක්ක වැරදි කරලා අන්තිමේ විඳින්නේ කවුද? එයා විතරයි. එයා කවුරු හරි මරන්නේ නැහැ. ඒක නිසානේ එයා පොරකේට ගියේ. කවුද එතෙන්දි දුක් වුණේ පුතේ? ඒ දරුවා. අහගෙන. කවුද එතෙන්දි දුක් වුණේ එයාත් එක්ක? කවුද ඔයත් එක්ක දුක් වුණේ? අම්මා. කවදාවත් අපේ ජීවිතේ අපි වර මකනු හැරින්න එකම කෙනා දෙමව්පියෝ දෙන්නේ. ඔයාලට අවවාදයක් දෙන්න ඉන්නේ එකම අය ගුරුවරු. නේද? එතකොට තවන්න හොඳ කල්යාණ මිත්‍රෙක් ඉන්නව නම් එයා ආශ්‍රය කරාට කමන්නේ මගේ දරුවනේ. ආශ්‍රය කරන්න ඕන හොඳ මිත්‍රයන් පමණයි. නැත්තම් මගේ පුතාලට වෙන්නේ මොකද අර වගේ අර සර් කිව්වා වගේ අපි දළදා වඳින්න නුවර ගියාට කොහෙද යන්න හොඳ නැත්තේ? ඕගම්බර යන්න හොඳ නෑ. එහෙනම් අපි ඒක වළක්ව ගන්න කවුද සම්බන්ධ කර ගන්න ඕන ජීවිතේට? හොඳ යාළුවෝ. ඒ වගේම හොඳ කවුද මම කලිනුත් කියලා තියෙනවා පුතාට කවුද ඔයාලා ළඟට කර ගන්න ඕන? කල්යාණ මිත්‍රෙක්. හොඳ දරුවෝ ඉන්නවා. හොඳට මතක තියෙන දරුවෝ ඉන්නවා. කල්යාණ මිත්‍රෙක් ඇසුරු කරන්න හැම වෙලෙම සිහි තබා ගන්න. නේද? මොකද ඔයාලට මනුස්ස ආත්මයක් ලැබිලා තියෙන්නේ මොකක් නිසාද?
පෙර කරපු ලොකු පිනකට. ඒ අතරින් පිරිමි ළමයි වෙලා ඉපදලා තින්නේ තවත් පින් වැඩි. ඉතින් මං හිතනවා පුතාලා ඉතින් ගොඩක් වැරදි වෙනවා. පුතාලා දන්නේ පුතාලගේ වටිනාකම නේද? පුතාලා කියන්නේ ගොඩක් පින් ඇති අය. එතකොට ඔයාලා කරන්න ඕන මේ වෙසක් සමයේ අපේ පින් සිතුවිලි වර්ධනය කරගෙන පව් සිතුවිලි ටික අයින් කරලා තමන්ගේ ජීවිතේ සාර්ථක කරගන්න. ඉතින් අවවාද දෙන්න නෙමෙයි මෙතෙන්ට ආවේ. ස්තුති කතාවක් කරන්න ඒ උනාට ඔයාලා ඉන්න හැටියෙන් ටිකක් කියන්න හිතුණා. නේ? ලස්සනට ඉන්නවනේ. ආගෙනනේ. එතකොට මොන හරි දෙයක් ඔයාලට කියන්න තව දේවල් කියන්න හිතෙනවා. ඉතින් අපේ සර්ටත් ගොඩක් හිතෙන්නේ නැතිව ඔයාලට අවවාද දෙන්න. ඒ වගේ නිවැරදිව අපිට අවවාද ලැබුණා. ඉතින් සර්ගේ ජීවිතය ආධ්‍යාත්මික ජීවිතයට සුවබර වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ වගේ වැඩසටහන තව කරගෙන යන්න. සර්ට ශක්තිය ධෛර්ය ලැබෙන්න ඕන. අපේ විද්‍යාර්ථීතුමාට ඇතුළු ආචාර්ය මණ්ඩලයේ සියලු දෙනාට මම සුබ පතනවා. ඒ වගේ වැඩසටහන් මගේ දරුවන්ට දිගින් දිගටම කරලා හොඳ යහපත් දරුවෝ පිරිසක් බිහි කරගන්න අපිට පුළුවන් වෙන්න ඕන කියලා. ඉතින් හැමෝටම ගොඩක් ස්තුතියි මේ සම්බන්ධයෙන් සහයෝගය දක්වපු සියලු දෙනාටම අපේ ආචාර්ය මණ්ඩලයේ සියලු දෙනාටම කිව්වසා නොතු සියලු දෙනාටම ගොඩාක් ස්තුතියි. එනම් තෙරුවන් සරණයි.